ප්‍රධාන සංඝනායක සහ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානීය විහාරාධිපති පූජ්‍ය පරවාහර චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. ප්‍රංශයේ වෙසෙන ආදරණීය ශ්‍රී ලාංකික හිතවතුනි, දරු දැරියනි. ප්‍රංශයේ පැරිස් නුවර ඓතිහාසික වැන්සන් වනාන්තරයේ පිහිටි මෙම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී අපේ මව්බිම සංස්කෘතිය අනන්‍යතාවය මතු කරගමින් පවත්වනු ලබන ශ්‍රී ලංකා දිනය සහ බක්මහා උළෙල වෙනුවෙන් ප්‍රංශයේ ශ්‍රී ලංකා වැඩබලක තානාපති ලෙස ඔබ සැම ඇමතීමට ලැබීම ඉතාමත් සතුටක්. ප්‍රථමයෙන්ම මව්බිමෙන් සැතපුම් දහස් ගණනක් ඈතින් සිටියද අපගේ ශ්‍රී ලාංකිකයන් එකමුතු කරමින් අපේකම සහ අපේ සංස්කෘතිය උරුමය විදේශීය සමාජය වෙත විදහා දක්වීමට මෙම සුවිශේෂී උත්සවය සංවිධානය කිරීමට මාර්ගෝපදේශය සහ මූලිකත්වය ගැන කටයුතු කරන පූජ්‍ය පරවාහැර චන්ද්‍රරත්න නායක ස්වාමීන් වහන්සේ සහ ශ්‍රී ලාංකික අධ්‍යාපනික සංස්කෘතික හා සමාජීය ශික්ෂා පදනම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය හා සම්බන්ධව වැඩ කටයුතු කරන සියලුම ශ්‍රී ලාංකික සහ විදේශ දායක පින්වත් මහත්ම මහත්මීන් ඇතුළු ඒ සියලුම දෙනාට මාගේ හෘදයාංගම සුබ පැතුම් සහ ප්‍රණාමය පුද කර සිටිනවා. මෙම උත්සවය හුදෙක් එක් දිනක සැමරුමක් පමණක් නොවේ. මෙය ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සතු සහජීවනය සහ ශක්තිය ලෝකයටම පෙන්වන අවස්ථාවක්. අද දවසේ මෙහි සංවිධානය කර ඇති සාම්ප්‍රදායික නැටුම්, ශ්‍රී ලාංකික තේ, ආහාර පාන රස විඳීමේ අවස්ථාව, ශ්‍රී ලාංකික අත්කම් නිර්මාණ මෙන්ම අපේ දරුවන්ගේ සිතුවම් ප්‍රදර්ශනයක් හරහා ප්‍රංශ ජාතිකයන්ට මෙම අනෙකුත් විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ ඇති සුන්දරත්වය හා ආගන්තුක සත්කාරය අත්විඳීමට මහඟු අවස්ථාවක් ලැබී තිබෙනවා. එමෙන්ම සාම්ප්‍රදායික ක්‍රීඩා ඇතුළත් බක්මහා උළෙල මගින් අපේ නව පරපුරට අපේ මුල් සහ උරුමය අමතක නොකර ඉදිරියට රැගෙන යාමට අවශ්‍ය පදනම සකසා දෙනවා. ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලෙස අප සැම විටම මෙවැනි සාධනීය සහ සංස්කෘතිමය වශයෙන් වැදගත් වන වැඩසටහන් අගය කරනවා වගේම ඒ සඳහා ලබා දිය හැකි උපරිම සහයෝගයද ලබා දෙනවා. මව්බිමේ ආර්ථික සහ සමාජීය සංවර්ධනය විශේෂයෙන්ම ගිලනුන්ට උපකාර කිරීම, වෛද්‍ය උපකරණ ලබා දීම වගේම දිත්වා සුනිකුණාටුව වගේ ස්වාභාවික විපත් වලින් පත් වූවන්ට සහනය සැලසීම වැනි පුණ්‍ය ක්‍රියා සිද්ධ කිරීම වෙනුවෙන් පූජ්‍ය පරවාහැර චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේ විදේශගත ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඔබ ශික්ෂා පදනම දැන් මීට සුළු මොහොතකට කලින් මතක් කරා ලක්ෂ 250කට ඉක්මවලා ආධාර කරලා තියෙනවා කියලා. ඒ වෙනුවෙන් මේ කාර්යභාරයට මෙහිදී මම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්නට කැමැතියි. අවසාන වශයෙන් පූජ්‍ය පරවාහැර චන්ද්‍රරත්න නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් සහ මඟ පෙන්වීමෙන් මෙම උත්සවය සාර්ථක කර ගැනීමට දිවා රැ නොබලා කැප වූ ශ්‍රී ලාංකික අධ්‍යාපනික සංස්කෘතික හා සමාජීය සංගමය සංසදය ශික්ෂා පදනම ඇතුළු සංවිධායක මණ්ඩලයටත් මෙහි පැමිණි ඔබ සැමටත් මාගේ ස්තුතිය පුද කරන අතරම මෙම ශ්‍රී ලංකා දිනය සහ බක්මහා උළෙල සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සුබ සුව තුතු පිරි දවසක් වේවා. ස්තුතියි. බොහොම ස්තුතියි මෙතනියනි. ඊටම හරබර දේශනාවකින් අපිට එම කතාව ඉදිරිපත් කිරීම පිළිබඳව අපි ගෞරවපූර්වක ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ සමගම මම මේ අවස්ථාවේදී මතක් කළ යුතු වචන කිහිපයක් තියෙනවා. ඒ තමයි තානාපති කාර්යාලයේ වැඩ කටයුතු දැන් අවුරුද්දක දෙකක පමණ කාලයේ ඉඳලා ඊටාම ක්‍රමවත්ව සිදුවෙන බව මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. සෑම අපේ ශ්‍රී ලාංකික මිනිසුන් අතරේ ශ්‍රී ලාංකික සමාජයේ අතරේ යම්කිසි ප්‍රසාදයක් තියෙනවා තානාපති කාර්යාලයේ වැඩ පිළිබඳව. විශේෂයෙන්ම කවුන්සිල් අංශයේ අනිත් අංශයේ ඒ සෑම අංශයකින්ම යම්කිසි වැඩ කොටසක් කරනවා ක්‍රමවත්ව. එතකොට සංස්කෘතික වැඩසටහන් වලට සහභාගී වීම, සමාජීය වැඩසටහන් ඒ පිළිබඳව අපි අපේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්න මේ අවස්ථාවක් කරගන්නවා. අමරපුර සහ රාමයන් කියන නගර දෙක
මේ භූමි කම්පාවට ලක් වූ වෙලාවේදී කොතැනක හෝ පිපිලා යලි ඔබට මැ සුවඳ ගෙනෙන්නම් කෙදිනක හෝ වැඩිලා යලි ඔබට මැ සෙවන සදන්නම් කොතැනක හෝ පිපිලා තනිවී හිඳිනා සඳ නිදි නැතිර පිපි සුවඳ දී උනිමි ඔබේ ළඟ තනිවී හිඳිනා සඳ නිදි නැතිර පිපි සුවඳ දී උනිමි ඔබේ ළඟ පෙති පෙති ගලවා පායට තිරකා මල මැලවූයේ කොතැනක හෝ පිපිලා යලි ඔබට මැ සුවඳ ගෙනෙන්නම් කෙදිනක හෝ වැඩිලා යලි ඔබට මැ සෙවන සදන්නම් කොතැනක හෝ පිපිලා සායින් පෙළෙනා සඳ ඔබ වනයේ විලිකුන් කර මම දුනිමි පලාපල සායින් පෙළෙනා සඳ ඔබ වනයේ විලිකුන් කර මම දුනිමි පලාපල සුඹුල් ශාකා බිඳ පල වළඳා රස වෙනසුයේ කොතැනක හෝ පිපිලා යලි ඔබට මැ සුවඳ ගෙනෙන්නම් කෙදිනක හෝ වැඩිලා යලි ඔබට මැ සෙවන සදන්නම් කොතැනක හෝ පිපිලා C'est du bois noir. C'est bois ou... Non, C'est mieux que de ça tient bien. Si il tombe, ça aussi. Je pense qu'elle aime bien le dame. තිරියන් මහවතුරක්සේ ගලා හැලෙන සිහිවැල් කඟුලක්සේ
ගිමන් නිවාලන මේ බව කතරේ නිවන් සහලන බුදු ගුණ මහිමේ මහමෙවුනා උයනේ සමාධි ගුරු පිළිමේ අදවන් වූ දෙනකින් ගලනා මෙත් මුදිතා කරුණා දාරා අදවන් වූ දෙනකින් ගලනා මෙත් මුදිතා කරුණා ඉරිතිරියන් මහවතුරක්සේ ගලා හැලෙන සිහිල ගගුරක්සේ ගිමන් නිවාලන මේ බව කතරේ නිවන් සදාලන බුදු ගුණ මහිමේ මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිමේ අදවන් වූ දෙනකින් अनुभुद नामय घाट घाट की अन्य
सकल धर्म दस घोर मार रंगारे मोहे निंदील संसारन संसारन सकल धर्म तावन जिन दानन संसारन संसारन Ada dua bunda lada belum hamil.
संसारन संसारन सकल धर्मतावन दिनुमाहिनी मुनियान संसारन संसारन सम्मा संबुदु शरण विना वेन शरणक नैं तुल्लभ वटिना रस दे फल दियना सम्मा संबुदु शरण विना मानय वैरय संसीदन शील गुण निवसीन मोहय सलका गुण सलका तीन मुनि बंदे मुदे तीन मुनि बंदे बुधु गुण मुदे सम्मा संबुदु शरण विना वेन शरण वटिना गिरी सुवंद सिनावक रस दे बनवद फल दियना सम्मा संबुदु शरण विना लामक बेरदी पिटु दक तुरदी लामक बेरदी पिटु दक तुरदी करन मुक्ति पा तुदु हिमि सिरि पा करन मुक्ति पा तुदु हिमि सिरि पा संबुदु शरण अम्मा पोगी सुवंद सिना रस दे फल दियना सम्मा संबुदु शरण विना आगे संसार अनेका जाति संसारे अनेका जाति संसारे श्री मुनिंदानो पारमितावन पुरा के गेला अतिथिरि सिंधु से वदाल से की जीवित सामे अनेका जाति संसारे जीवित अष्टलोक धर्मे बुद्ध धर्मे
मन शांति से ನುವೇದಿನಿಂದ ಲತವೀರಿಯರೆಯೇ ಜ್ಞಾನಯೋಗವಾಸಿತಾ ಬಲತ್ವ ಅಗನಾಗೋ ಧರ್ಮ ಅನೇಕ ಜಾತಿ ಸಂಸಾರಿ දැන් අපි ඊළඟට සූදානම් කකුල් බැඳ වීමේ වයස 11 14ක් අතර श्री सत्थल में शांति सदा දැන් ඒ තරඟයේ අවසන් නිත්‍ය මණ්ඩලයේ පිළිමේ කරයි කවුද පළවෙනි ස්ථානයක් දෙවෙනි ස්ථානයක් තුන්වෙනි ස්ථානයක් ඊළඟට අපි ආරම්භ කරමු උදාහරණ ඉනිකාට නූල දෙන්නේ जाति संसारी अनेक जाति බුදුන් වැඩියමේ රුවන් පුරමක යලි දිනකදී මා ඉපදේවා බුදු බණ බණ බුදු බණ 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 නොඩුව ලොවට ඇසේවා නොඩුව ලොවට ඇසේවා බුදුන් වැඩියමේ රුවන් පුරමක යලි දිනකදී මා ඉපදේවා බුදු බණ බණ Program
විහාරස්ථාන භූමිය වටා සිටින සියලුම දෙනාට මේ සංස්කෘතික සංගතයෙන් නැරඹීමට මේ ස්ථානට පැමිණෙන්න ඇති. නෑ ෆිල්ම් වෙනම තෝරන. ෆිල්ම් දෙන්න වෙනම තෝරන. ඔව් යාර එකදී දාන්නේ. क्या थी है di dahati.
ජයරපුරට පෙනී සිටින කවුරුහරි කැමති නම් මේ ස්ථානට ඇවිල්ලා ඒ අවස්ථාව ඒ නර්තන ශිල්පීන් විසින් ලබා දීලා තියෙනවා. බොහොමත්ම ස්තුතියි ඒ නර්තන ශිල්පී සියලු දෙනාටම.